අපි දන්න වර්තමානයේ තරුණ පරම්පරාව මත්ද්‍රව්‍ය උදුරෙන් ගලවා ගැනීම සඳහා රටම එකට ජාතික ක්‍රියාන්විත ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අමතුමනි ක්‍රීඩාව කියලා කියන්නේ අපි ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් බිහි කර ගැනීම සඳහා පමණක් වෙච්ච ක්‍රියාවලියක් නෙමෙයි. අපේ ක්‍රීඩා සංස්කෘතිය සෑම මිනිසෙක්ටම ක්‍රීඩාව තමන්ගේ ජීවිතේ කොටසක් විය යුතුයි. අපේ ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාව. ඒකෙනුත් වැඩි පිරිසක් ක්‍රීඩා කරන්නේ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව. අපි දන්නවා මේ ලංකාව පුරාම හැම ගමකම වගේ තරුණ තරුණියෝ හවස්වරුවට සතියන්තයට පුද්ගලික ඉසව් සංවිධායකයන් විසින් මේ ක්‍රීඩාවට ආදරය කරන පුද්ගලයන් විසින් මේ වගේ තරඟ සංවිධානය කරනවා. මම කැමති ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන් යම් වැඩසටහනක් තිබෙනවද යම් අදහසක් තිබෙනවද මේ විදියට සැහැල්ලු පන්දු ක්‍රීඩාව, අත්පන්දු ක්‍රීඩාව, එල්ලේ ක්‍රීඩාව වගේ ක්‍රීඩා අමාත්‍යාංශ මැදිහත් වෙලා සතියන්තවල ප්‍රාදේශීය මට්ටමින්, පළාත් මට්ටමින්, ජාතික මට්ටමින් මේ ගම්වල ඉන්න කුඩා ක්‍රීඩා සමාජවලට ක්‍රීඩාව තමන්ගේ දිනපතා ජීවිතයේ කොටසක් බවට පත් කරගන්න හැකි වෙන්න මෙවැනි තරඟාවලියක් අපි කියන ලීග් එකක් වෙන්න පුළුවන්. මේ වගේ තරඟාවලි අවුරුද්ද පුරා නැත්නම් වර්ෂය පුරා ක්‍රියාත්මක කරන තරඟාවලි සංවිධානය කරන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. එහෙම යෝජනාවක් අදහසක් අමාත්‍යාංශ පැත්තේ තියෙනවද කියන එක දැනගන්න කැමතියි. ගරු අමාත්‍යතුමා. ගරු කතානායකතුමනි, අපේ රටේ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම සඳහා අපි විශාල ප්‍රමාණයක කැපවීමක් සහ වෙහෙස මහන්සියක් දරනවා. විශේෂයෙන්ම මේ උතුරු නැගෙනහිර ක්‍රීඩාව සංවර්ධනය කිරීමට අපි ප්‍රමුඛ කාර්යයක් විදිහට අපි සලකලා වැඩ කරනවා. ඒක නිසා අපි දැන්ටමත් සැලසුම් කරලා තියෙනවා. අපි අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙනවා. බොහෝ දිස්ත්‍රික්කවල ක්‍රීඩා තරඟ පවත්වන්න. ඒ ක්‍රීඩා තරඟ හරහා තමයි අපිට ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම මුලතිව්, තිරිමාමලය, මන්නාරම, කිල්නොච්චිය වගේ දිස්ත්‍රික්කවල පාපන්දු තරඟාවලි සංවිධානය කරන්නත්, ඒ වගේම සොෆ්ට්බෝල් තරඟාවලි සංවිධානය කරන්නත් අපි මේ වර්ෂයේ සැලසුම් කරලා තියෙනවා. ඒ දිස්ත්‍රික්කවල ක්‍රීඩකයන්ට ඒ අවස්ථාව ලබා දෙන්න. ඊට අමතරව අපේ ජාතික ක්‍රීඩා උළෙල තියෙනවා. ජාතික ක්‍රීඩා උළෙලේ හැම දිස්ත්‍රික්කයකම තරඟකරුවන් සම්බන්ධ වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්. ඒ ජාතික ක්‍රීඩා උළෙලත් අපි සංවිධානය කරලා තියෙන. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ තරඟාවලි ගණනාවක් පවත්වලා මේ ප්‍රදේශවලට අලුතින් ක්‍රීඩා සංස්කෘතියක් ගේන්න, ක්‍රීඩාවට කණ්ඩායම් ක්‍රීඩකයෝ හුරු කරන්න, ජනතාව එකතු කරන්න අපි උත්සාහ ගනිමින් ඉන්නවා.